Hi everyone. Today I'm going to discuss with you about an important and specific lesson. That is how to introduce yourself accurately. අද මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ audience එක හරියටම අඳුරගෙන ඔයාව introduce කරන්නේ කොහොමද කියලා. අපි සරලවම කිව්වොත් myself කියන එක ටිකක් polite විදිහට කියන්නේ කොහොමද කියලා අපි අද බලමු. First of all, you have to consider about your audience. මුලින්ම ඔයා සලකලා බලන්න ඕනේ ඔයාගේ audience එක මොන වගේද කියලා. ඔයාගේ audience එක ඔයා කතා කරන්නේ ඔයාගේ යාළුවෝ ඉස්සරහා නම්, ඔයාගේ පන්ති කාමරේ අයත් එක්ක නම්, එහෙම නැත්නම් ඔයා කතා කරන්නේ ඔයාගේ family members ලා එක්ක නම්, මෙන්න මේ වගේ පිරිසක් ඉස්සරහා නම් we can call that situation an informal situation. අපි මේ වගේ situation එකකට කියනවා informal situation එකක් කියලා. ඔයා කතා කරන්නේ ඉන්ටර්විව් එකකදී නම්, ඔයා කතා කරන්නේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් එක්ක නම්, මෙන්න මේ වගේ ටිකක් වැදගත් අවස්ථාවකදී නම් අපි මේ වගේ සිටුේෂන් එකකට කියනවා formal situation එකක් කියලා. When you introduce yourself, first of all you have to greet to your audience. මුලින්ම ඔයා audience එකට, ඔයාගේ audience එකට greet කරන්න ඕනේ. ඔයාගේ audience එක informal නම්, ඔයා ඉන්නේ informal situation එකක නම් අපි මේ කාට වුණත් අපි කතා කරන formal situation එකකදී වුණත් informal situation එකකදී වුණත් අපි යාළට කාලය අනුව greet කරන්න ඕනේ මුලින්ම. For example, when you are talking in the morning, ඔයා හිතන්න ඔයා කතා කරන්නේ දවල් 12ට කලින් නම්, උදේ වරුවක නම් ඔයාට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Hi, good morning everyone. Hello everyone. Hello, good morning. මෙන්න මේ විදිහට ඔයාට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්න පටන් ගන්න පුළුවන්. හිතන්න මේක දවල් වෙලාවක නම්, ඒ කියන්නේ දවල් 12ත් හවස 4ත් වගේ වෙලාවක නම් ඔයාට good afternoon කියන්න පුළුවන්. හවස 4න් පස්සේ සාමාන්‍ය හවස 4න් පස්සේ නම් ඔයාට පුළුවන් good evening කියලා ඔයාට conversation එක පටන් ගන්න. හිතන්න ඔයා දැන් රෑ වෙලා ඔයා කාට හරි ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්න යනවා නම්, ඔයාව ඉන්ට්‍රොඩියුස් කරද්දී ඒත් ඔයා පටන් ගන්න ඕනේ good evening කියලා. මොකද අපි සාමාන්‍යයෙන් good night කියලා කියන්නේ conversation එකක්. එහෙම නැත්නම් කතා බහ අවසන් කරනවා නම්. එහෙනම් ඔයාට මුලින්ම ඔයා කාලය අනුව greet කරන්න ඕනේ ඔයාගේ audience එකට. Good morning everyone. මෙන්න මේ විදිහට ඔයා informal situation එකකදී greet කරන්න පුළුවන්. ඔයා ඉන්නේ formal situation එකක නම් ඔයාට මෙන්න මේ විදිහට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන්. කාලය අනුව මුලින්ම good morning everyone, good afternoon, මෙන්න මේ විදිහට කාලය අනුව කියලා ඔයාට සිද්ධ වෙනවා you have to thank to the audience. ඔයාට thank කරන්න ඕනේ, ඔයා thank කරන්න ඕනේ ඔයාගේ audience එකට ඔයාට අවස්ථාවක් දුන්නට. Good morning everyone. එහෙම නැත්නම් ඉන්ටර්විව් බෝඩ් එකක නම් ඉන්නේ good morning එකේ ඉන්නේ sir කෙනෙක් නම් good morning sir. මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. Good morning sir. First of all, I would like to thank you for giving this opportunity. මුලින්ම ඔයාට පුළුවන් ඔයාට මේ අවස්ථාව දුන්න එකට thank කරන්න. Next, අපි ඊළඟට බලමු මොකක්ද කරන්න කියලා. අපිට ඉස්සෙල්ලාම අපිව unique වෙන පළවෙනි දේ තමයි අපේ නම. When you introducing your name, ඔයාට මේක විවිධ විදිහට කියන්න පුළුවන්. ඔයාව introduce කරලා දෙන්නේ informal situation එකකදී නම් ඔයාට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Hello, good morning, I am Minnadi. If not, you can call me Minnadi. If not, you have a nickname. then මට මගේ යාළුවෝ ගොඩක් කතා කරන්නේ මින්නා කියලා. එතකොට ඔයාට ඔයාව introduce කරලා දෙන්න පුළුවන්. You can call me Minna. දැන් ඔයාගේ ගොඩක් සමීපතම කට්ටියක් නම් ඔයාට එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉන්නේ informal නැතුව formal situation එකක නම්, interview එකකදී වගේ නම් ඔයාට සිද්ධ වෙනවා ඒක ටිකක් formal විදිහට කියන්න. Good morning sir. Thank you for giving this opportunity. Then you can say your name. I am Minnadi. If not, my name is Minnadi. මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. ඒකට අපි ඒගොල්ලන්ට අපේ nickname එක කියන්නේ නැහැ. ඊළඟට අපි බලනවා අපි කියන්න ඕනේ අපේ age එක. මෙන්න මේක ටිකක් වැදගත් අවස්ථාවක්. මොකද
අපි සාමාන්‍යයෙන් අපේ ඒජ් එක අපේ වයස කියනකොට අපේ ඉන්නේ ෆෝමල් සිටුේෂන් එකක ඉඳලා අපි අපේ වයස ඩිරෙක්ට්ලි කියනවා. හැබැයි අපි ඉන්නේ ඉන්ෆෝමල් සිටුේෂන් එකක නම් අපේ වයස අපිට මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන්. අපි බලමු සාමාන්‍ය අපේ ඒජ් එක කියන්නේ I am 28 years old, I'm 20 years old. If not, you can say I have already completed my 28th birthday. මම මේ වෙනකොට මගේ 28 වෙනි උපන්දිනය සම්පූර්ණ කරලා ඉවරයි. එහෙම නැත්නම් මම මගේ 30 වෙනි උපන්දිනය සම්පූර්ණ කරලා ඉවරයි. ඔයා ඉන්නේ ඉන්ෆෝමල් සිටුේෂන් එකක නම් ඔයාට මීට අමතරව කියන්න පුළුවන් I am in my 20s. මම ඉන්නේ මගේ 20 ගණන් වල. I am in my 30s. මම ඉන්නේ මගේ 30 ගණන් වල. සාමාන්‍යයෙන් 35 වුණාම ටිකක් ලේඩීස්ලා තමන්ගේ වයස කියන්න කැමති නෑනේ. අන්න ඒ වෙලාවට ඔයාට මෙන්න මේ ට්‍රික් එක පාවිච්චි කරන්න පුළුවන්. I am in my 30s. I am in my 40s. මෙන්න මේ වගේ කියන්න පුළුවන්. When introducing yourself, you have to say where do you live? ඔයා ගැන කියනකොට ඔයා අනිවාර්යයෙන්ම කියන්න ඕන දෙයක් තමයි ඔයා කොහෙද ජීවත් වෙන්නේ කියලා. You can say I am from Rambukkana. I live in Rambukkana. දැන් හිතන්න ඔයා ජීවත් වෙන්නේ රඹුක්කන. දැන් ඔයා ඉන්ටර්විව් එකකට වගේ වෙනත් ප්‍රදේශයකට ගිහින් තමයි ඔයා ගැන මේ ඉන්ට්‍රොඩියුස් කරන්නේ. මම එන්නේ රඹුක්කන ඉඳලා. I come from රඹුක්කන. ඒ වගේම ඔයා හිතන්න ඔයා ඉපදුනේ රඹුක්කන but now you are in another place. ඔයාට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I was born in රඹුක්කන but now I live in Colombo. ඒ වගේම ඔයා හිතන්න දැන් ඔයා ලංකාවේ ශ්‍රී ලංකාවේ කෙනෙක්. නමුත් ඔයා දැන් ඉන්නේ කැනඩාවල. දැන් ඔයා ඉන්ටර්විව් එකේදී කියන්නේ I am originally from Sri Lanka but I currently live in Canada. මෙන්න මේ විදිහට ඔයා ඉන්න ප්‍රදේශය ඔයාට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. When introducing yourself, you have to say about your family. ඔයාට ඔයාගේ ෆැමිලි එක ගැන ටිකක් විස්තර කියන්න පුළුවන්. හැබැයි ගොඩාක් විස්තර කියන්නේ නැහැ. හිතන්න ඔයාගේ ෆැමිලි එකේ ඉන්නේ ඔයාගේ පේරන්ට්ස්ලා ඔයාගේ සිබ්ලින්ග්ස්ලා විතරයි. එහෙනම් ඔයාට කියන්න පුළුවන් I have a nuclear family. මට තියෙන්නේ පොඩි න්‍යෂ්ටික පවුලක්. The family members are parents, siblings and me. දැන් හිතන්න ඔයාට තියෙන ලොකු පවුලක්. You have a large family. You can say I have an extended family. මට තියෙනවා විස්තෘත පවුලක්. අපි විශාල පවුලකට කියනවා extended family කියලා. The family members are my parents, grandparents, my cousins, siblings and me. මෙන්න මේ විදිහට ඔයාගේ family එක ගැන කියන්න පුළුවන්. එහෙම නැත්නම් සරලවම කිව්වොත් I have 4 family members. මගේ පවුලේ සමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා. When introducing yourself, you have to say about your favorites and what do you like to do in your leisure time. ඔයාට මේක කියන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. The basic way is I like to watch TV. මම TV බලන්න කැමතියි. My favorite food is milk rice. If not, my favorite color is blue. මෙහෙම නැතුව ටිකක් වෙනස් විදිහට ඔයාට කියන්න පුළුවන්. I love watching cartoons. I love watching cartoons with my siblings. I enjoy reading novels. If not, you can say I enjoy having a coffee with chocolate. එහෙම නැත්නම් ඔයා මොනවා හරි දෙයකට දැන් හිතන්නකෝ ඔයා මියුසික් වලට කැමති, ඔයා ඩාන්සින් වලට කැමති, මෙන්න මේ වගේ දෙයකට කැමති නම් ඔයාට කියන්න පුළුවන් I am an enthusiast of music. If not, I am a big fan of music. I am a big fan of playing football. Then you can say about your education and other qualifications when introducing yourself. You can start like this. When I say about myself, I would like to say about my school life. First, I went to Sujata Vidyalaya for my primary education and then I was able to move Pindula Central College after my scholarship examination. Then you can say your other education qualifications. ඔයා ඊට පස්සේ A level වලින් පස්සේ මොන හරි දෙයක් තව දුරටත් ඉගෙන ගත්තා නම්
ඔයාට කියන්න පුළුවන් ඔයා හිතන්න ඔයාට ඩිග්‍රී එකක් තියෙනවා education වලින් දැන් මට ඩිග්‍රී එක තියෙන education වලින් you can say I have a bachelor degree of education if not ඔයා දැන් ඔයාගේ ඩිග්‍රී එක මේ වෙනකොට complete කරලා තියෙනවා නම් ඔයාට කියන්න පුළුවන් I have already completed my bachelor's in education එහෙම නැත්නම් තාමත් ඔයාගේ ඩිග්‍රී එක කරමින් නම් ඉන්නේ you can say if you are still doing your degree you can say I'm still reading my degree in education my bachelor's in education මගේ ඩිග්‍රී එක මම තාමත් කරමින් ඉන්නේ කියලා ඔයාලට කියන්න පුළුවන් finally how to say about your future plans when introducing you if you are a child you can say I want to be a doctor I want to be a lawyer if not my passion is to be an engineer my ambition is to be a teacher මෙන්න මේ විදිහට කියන්න පුළුවන් if not දැන් ඔයා now you are in an interview ඔයාට කියන්න පුළුවන් මගේ බලාපොරොත්තුව මම බලාගෙන ඉන්නවා මේ company එකේ employee කෙනෙක් වෙන්න you can say I'm looking forward to be an employer in this company මම බලාගෙන ඉන්නවා මේ company එකේ employee කෙනෙක් වෙන්න so try this to introduce yourself